සුන්දර තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට සුන්දර දසුන් රාශියක් එක්ක සුන්දර වගාවක් කතා කරන්න තමයි අපි අද ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම ලංකාවේ වී වගාව ගත්තාම වී වගාව හැරුණුකොට තවත් ලංකාවේ වැඩිපුරම වගා කරන භෝගයක් තමයි ඇත්තටම මේ බඩීරුඟු කියන භෝගය. ඉතින් මෙන්න මේ වගේ සුන්දර පරිසරයක ඉඳලා බඩීරුඟු භෝගය ගැන කතා කරන්න තමයි අපි ආවේ. ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් අපි සුන්දර තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට සුන්දර දසුන් රාශියක් එක්ක සුන්දර වගාවක් කතා කරන්න තමයි අපි අද ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම ලංකාවේ වී වගාව ගත්තාම වී වගාව හැරුණුකොට තවත් ලංකාවේ වැඩිපුරම වගා කරන භෝගයක් තමයි ඇත්තටම මේ බඩීරුඟු කියන භෝගය. ඉතින් මෙන්න මේ වගේ සුන්දර පරිසරයක ඉඳලා බඩීරුඟු භෝගය ගැන කතා කරන්න තමයි අපි ආවේ. ඉතින් තරුණ ව්‍යවසායකයෙක් අද අපිත් එක්ක එකතු වෙලා තියෙනවා මේ බඩීරුඟු වගාව ගැන කතා කරන්න. ඉතින් ඔයාලා දන්නවා ඇත්තටම මේ බඩීරුඟු වගාව මේ මාස් කන්නේ සහ යල කන්නේ කියන කන්න දෙකේදීම ලංකාව පුරාම වගා කරනවා. ඉතින් මේකේ ප්‍රශස්ත උපරිම අස්වැන්නක් ගන්න අපි සාමාන්‍ය අක්කරයකට කිලෝග්‍රෑම් 2500 3500 අතර ප්‍රමාණයක් ගන්න අපි කොහොමද මේ බඩීරුඟු ගාව සාර්ථක කරගෙන වගා කරන්න කියන එක තමයි අපි කතා කරන්නේ. ඉතින් ඒ පිළිබඳව ඒ වගේ අස්වැන්නකට ආපු ගොවි මහත්තයෙක් එක්ක තමයි අපි අද කතා කරන්න උත්සාහ කරන. අද මේ බඩීරුඟු ගාවේ අස්වැන්න නෙලන්න ආසන්න වෙච්ච අවස්ථාවක එතුමා අස්වැන්න නෙලන්න සූදානමින් ඉන්නවා. ඉතින් එතුමත් එක්කත් අපි අදහස් මේ බෙදා ගන්න කැමති අපි කොහොමද මේ අස්වැන්න ලබා ගත්තේ කියලා. ඉතින් අපි කතා කරමු බඩීරුඟු එහෙනම් අපි සූදානම් වෙන්නේ බඩීරුඟු වගාව ගැන කතා කරන්න. බඩීරුඟු වගා ශේෂ්ත්‍රයටම ගිහිල්ලා අස්වැන්න නෙලන මේ බඩීරුඟු වගාවේ අපි එහෙනම් පල්ලෙහාට ගිහලා කතා කරමු. බඩීරුඟු වගාව ළඟටම ගිහිල්ලා අපි බඩීරුඟු ගැන කතා කරන්නයි හදන්නේ. එහෙනම් එන්න අපිත් එක්ක බඩීරුඟු වගාවට යන්න. අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ බඩීරුඟු වගා ශේෂ්ත්‍රයට. ඉතින් මේ බඩීරුඟු වගාව ගැන අපි ගොවි මහත්මයාගේ අදහස් සහ නිවැරදි තාක්ෂණය ගැන කතා කරන්න අපි හදන්නේ. ඉතින් ලංකාවේ ගත්තහම බඩීරුඟු වර්ග දෙකක් අපි වගා කරනවා. එකක් තමයි දේශීය වර්ග, අනිත් එක විදේශීය වර්ග අපි වගා කරනවා. ඉතින් දේශීය වර්ග ගත්තහම ලංකාවේ වගා කරනවා රුවන්, බද්රා, සම්පත් වගේ ප්‍රභේද ලංකාවේ වගා කරනවා. ඒත් එක්කම මෑත කාලීනව දෙමුහුම් කරපු ප්‍රභේද විදියට MI හයිබ්‍රිඩ් 1 ඉඳලා හයිබ්‍රිඩ් වර්ග 5 වෙනකම්ම, ඒ කියන්නේ හයිබ්‍රිඩ් 1 2 3 4 5 වගේ වර්ග ලංකාවේ දැන් වගා කරනවා. ඒත් එක්කම විදේශීය ප්‍රභේද විදියට ජෙට් 999, ඒත් එක්කම පැසිෆික් 999, ඒත් එක්කම පැසිෆික් 984, 339, GT 711 වගේ ප්‍රභේදත් ලංකාවේ දැන් වගා කරනවා බහුල වශයෙන්. ඒත් එකම කියන්න ඕනේ වැඩිපුරම වගා කරන්නේ ආනයනික ප්‍රභේද තමයි ලංකාවේ 95%කට වැඩි ප්‍රමාණයක් වගා කරන්නේ. ඉතින් ඒකේ මේ අපේ ගොවි මහත්මයා අද වගා කරලා තියෙන ජෙට් 999 කියන ප්‍රභේදය. ඉතින් එතුමාගේ අපේ බැලුමටම කියන්න පුළුවන් තම සාර්ථක වගාවක් එතුමා සිද්ධ කරගෙන තියෙනවා. ඉතින් ඒ වගාවේ කොහොමද කරේ කින්දමන්ද කියලාත් අපි එතුමාගෙන් දැනගන්නත් කැමතියි. ඒත් එක්කම අපි එතුමාට ලබා දීපු උපදෙස් පරිදි එතුමා මේ වගා ශේෂ්ත්‍රයේ අඩි දෙකේ පරතරයට තමයි බඩීරුඟු වගාව ආරම්භ කරේ. මූලිකවම පැල අතරත් අඩි දෙකේ පරතරය සහ පේලි අතරත් අඩි දෙකේ පරතරය මෙතුමා තියාගෙන තියෙනවා. ඒත් එක්කම මේ අඩි දෙකේ පරතරය තියාගත්තොත් ඔයාලා අනිවාර්යෙන්ම මේ එක තැනකට බීජයට දෙකක් අපි එකතු කරන්න ඕනේ. ඒ විදිහට තමයි මේ ගොවි මහත්මයා වගා කරලා තියෙන්නේ. ඒත් එක්කම පරතරයන් ගැන කතා කරද්දී තවත් පරතර කීපයක් තියෙනවා බඩීරුඟු වගාවේ. එකක් තමයි අඩි දෙකේ පරතරයට අපි බඩීරුඟු සිටවන එක. එතකොට අපි බීජයට දෙකක් එක තැනකට අපි එකතු කරනවා. ඒත් එකම අඩි 2.5 කියන පරතරයටත් ගොවි මහතුරුන්ට වගා කරන්න පුළුවන්. ඒ කියන්නේ පේලි අතර අඩි 2කුත් පැල අතර අඩි 1.5 පරතරෙනුත් අපිට බීජ සිටවන්න පුළුවන්. ඒත් එක්කම අපිට තව වගා කරන්න පුළුවන් අඩි 2 අඩිය කියන පරතරයටත් අපි වගා කරන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේදී අපිට එක ස්ථානයකට සාමාන්‍ය එක බීජයටයක් තමයි අපි එකතු කරන්නේ. ඒත් එක්කම අඩි 1.5 අඩි භාගය කියන පරතරයටත් අපිට වගා කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදීත් අපි එක ස්ථානයකට එක බීජයටයක් තමයි අපි සිටවන්නේ. ඒතකොට එක පැලයක් තමයි අපි මේ ස්ථානයේ නඩත්තු කරන්නේ.
ඉතින් මේ බීජ සිටවීමේදීත් අපිට අතින් සිටවීමත් බීජ සිටවීම කරන්න පුළුවන්. ඒත් එක්කම අපි කලින් වීඩියෝ වල එකතු කළා මේ බඩිරුඟු වගා ශ්‍රේෂ්ඨ එකක් බීජ සිටවන එක. ඒතර යන්ත්‍රානුසාරයෙන්ුත් දැන් අපිට බීජ වක්කරේ භාවිතා කරලත් බඩිරුඟු බීජ අපිට මේ අවශ්‍ය පරතරය වෙනස් කරගෙන සිටවා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මේ බඩිරුඟු වගාවේදී අක්කරයක සාමාන්‍යයෙන් අපි බීජ අවශ්‍යතාවය ගත්තොත් සාමාන්‍යයෙන් දේශීය වර්ගවල නම් සාමාන්‍ය කිලෝ 8ක් 10ක් අතර ප්‍රමාණයක් යනවා අපිට අක්කරයක සම්පූර්ණ ප්‍රමාණයේ බීජ සිටවා ගන්න. අපිට විදේශීය ප්‍රභේදයකට යනවා නම් අපිට කිලෝ 5ක් 7ක් අතර ප්‍රමාණයකින් සම්පූර්ණ අක්කරයක අවශ්‍ය බීජ අවශ්‍යතාවය අපිට සපුරා ගන්න පුළුවන්. ඒත් එක්කම සාමාන්‍ය අපි අක්කරයක ගත්තාම අක්කරයක අපි පැල 22000 අතර ප්‍රමාණයකින් පැල ප්‍රමාණයක් අපි නඩත්තු කරන්න ඕනේ. ඒ වගේ පැල ප්‍රමාණයකින් තමයි අපිට මේ වගේ ප්‍රශස්ත අස්වැන්න එකට යන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඉතින් මම කලින් දැනුවත් කරා වගේම ලංකාවේ දේශීය ප්‍රභේදات වගා කරනවා ඒත් එක්කම විදේශීය ප්‍රභේදات වගා කරනවා. මේ තියෙන අපි කතා කරන විදේශීය ප්‍රභේද J999 කියන ප්‍රභේදය. මේක බැලුමටම කරලි පුෂ්ටිමත් භාවයේ වැඩි. හොඳට පිරුණු බීජ තියෙන්නේ. කරලත් හොඳට පිරීලා තියෙනවා. ඒත් එක්කම වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් ඇත්තටම විදේශීය මේ ප්‍රභේද වලින්. ඒත් එක්කම අපි මේ බඩිරුම් ගත්තාම ජල හිඟ තත්වයක් ආවත් ඒකට ඔරොත්තු දීමේ හැකියාවක් මේ වගේ ප්‍රභේද වලට තියෙනවා. ඒකින්ද වැඩි අස්වැන්නකට මේකට යාමේ හැකියාව තිබෙනවා. ඒත් එක්කම විදේශීය ප්‍රභේද සාමාන්‍යයෙන් කෘමි හානි සහ ඒත් එක්කම රෝග පලිබෝධ හානි වලට ඔරොත්තු දීමේ හැකියාවක් තිබෙනවා. ඒකින්ද තමයි වැඩිපුර ගොවි මහත්තුරු මේ විදේශීය ප්‍රභේද වලට යොමු වීම සිද්ධ කරලා තියෙන්නේ. ඔයාලට පේනවා මේ පැත්තේ අපි මේ දේශීය ප්‍රභේදات වගා කරලා තියෙනවා. ඉතින් දේශීය ප්‍රභේද වලත් සාමාන්‍ය අපිට ප්‍රශස්ත අස්වැන්නකට යන්න පුළුවන්. අපි විදේශීය ප්‍රභේදයකින් අපි වගා කරනවා නම් අක්කරයට කිලෝ 2500 3000 වගේ අපිට මධ්‍යස්ථ අස්වැන්නකට යන්න පුළුවන් වගේම දේශීය ප්‍රභේදات වගා කරලා අපිට සාමාන්‍ය 1500ත් වගේ අස්වැන්නක් අක්කරයකට අපිට ගන්න පුළුවන්. ඉතින් ඒකෙදිත් අපි කරන්න ඕනේ මේ දේශීය ප්‍රභේද වගා කිරීමේදීත් ඒකට අවශ්‍ය සුදුසු පොහොර ප්‍රමාණය නිසි ආකාරව ලබා දීලා අපිට මේක හොඳ තත්ත්වයකින් නඩත්තු කරගත්තොත් විශේෂයෙන්ම මේ දේශීය ප්‍රභේද වලින් ප්‍රශස්ත අස්වැන්නකට යන්න පුළුවන්. ඉතින් මේ දෙකම කරන්න මොන ප්‍රභේදය අපි වගා කරත් නිවැරදි පොහොර භාවිතය සිද්ධ කෙරෙන්න ඕනේ. ඉතින් නිවැරදි පොහොර භාවිතයේදී ගොවි මහත්තුරු අතින් වෙන ප්‍රධානම මූලිකම ගැටලුව තමයි මූලික පොහොර යෙදීම නිසි ආකාරව සිද්ධ වෙන්නේ. ඉතින් ඒක අපි කතා කරන්න ඕනේ. මූලික පොහොර යොදනවා නම් සාමාන්‍යයෙන් මූලික පොහොර අපි සිටවීමට දවස් 3කට පෙර ආතුව තමයි අපි මූලික පොහොර යොදන්නේ බඩිරුඟු වගාවේදී. ඒ බඩිරුඟු වගාවේදී අපි මූලික පොහොර යෙදීමේදී අපි MOP පොහොර කිලෝ මේ 20කුත් යූරියා කිලෝ 25කුත් TSP නැත්නම් මඩ පොහොර කියන එක කිලෝ 40කුත් අපි මූලික පොහොර විදියට අක්කඩයකට අපි යෙදවීම සිද්ධ කරන්න ඕනේ මේ දෙපාර්තමේන්තු නිර්දේශය අනුව. ඉතින් මේ පොහොර යෙදීම ගොඩාක් වෙලාවට ගොවි මහත්තුරු අතින් කෙරෙන්නේ ඒ ප්‍රධාන මූලික අඩුපාඩුවක් තමයි ඒක අපි හඳුනාගත්ත. ඒකෙදි වෙන්නේ ඇත්තටම දවස් 3කට පෙර ආතුව අපි පොහොර භාවිතා කරලා නැවත බීජ සිටවීමක් ගොවි මහත්තුරු සිද්ධ කරන්නේ. නමුත් ඒකට දැන් පිළියමකුත් තියෙනවා. ඇත්තටම බීජ වක්කරේ වගේ දැන් අපිට තියෙන රෝලර් සීඩර් පාවිච්චි කරලා අපිට බීජ සිටවන්න පුළුවන්. එතකොට අවශ්‍ය පොහොර මිශ්‍රණය සහ බීජ සිටවීම එක ආකාරයෙන්ම එක විදිහටම සිද්ධ කරන්න පුළුවන්. අපිට පළවෙනි අවස්ථාවේදී නැත්නම් මූලික පොහොර අපිට එකතු කරගන්න බැරි වූ අවස්ථාවක අපි මඩ පොහොර එකතු කරා නම් අපිට පුළුවන් පළවෙනි සති දෙක ඇතුළතදී අපි අපිට දාගන්න බැරි වුණ යූරියා කිලෝ 25 සහ රතුගුඩු කිලෝ 20 කියන එක අපි දින 14ක් ඇතුළතදීවත් අපි බඩිරුඟ වගා ශේෂ්ත්‍රයට ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට හොඳ අස්වැන්නයකට යන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපි හඳුනාගත්ත ප්‍රධාන ගැටලුව. අපි මේ වගාවේදී නම් අපි මූලික පොහොර මිශ්‍රණය නිවැරදි ලෙස භාවිතා කරලා තියෙනවා. මඩ පොහොර යූරියා සහ රතුගුඩු කියන මේ වර්ග තුනම නිසි ආකාරයෙන් භාවිතා කරලා තමයි වගාව සිද්ධ කරලා තියෙන්නේ. ඒකින්ද තමයි හොඳ අපි අස්වැන්නක් අද දකින්න ලැබෙන්නේ මේ බඩිරුඟ වගා ශේෂ්ත්‍රයේ. ඒත් එක්කම දෙවෙනි පොහොර විදියට අපි යූරියා කිලෝ 100ක වගේ ප්‍රමාණයක් අක්කරයකට අපි භාවිතා කරන්න ඕනේ. මේ ආකාරයෙන් තමයි අපි ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට තමයි අපි පොහොර භාවිතා කරන්නේ අවස්ථා දෙකකදී. මූලික පොහොර විදියට අපි සිටවීමට පෙර ආතුව අපි පොහොර එකතු කරනවා. එහෙම අපිට අවස්ථාවක් ලැබුණ නැත්නම් අපිට ඒක කරගන්න බැරි වුණ අවස්ථාවක තමයි අපි පළවෙනි දින 14 ඇතුළතදී අර පළවෙනි පොහොර මිශ්‍රණය අපි කඩ හරි අපි වගා ශේෂ්ත්‍රයට ලබා දෙන්න ඕනේ. ඒත් එක්කම දෙවෙනි පොහොර මිශ්‍රණය අපි සති 4ත් 5ත් අතර කාලයේදී අපි යූරියා කිලෝ 100 ඉතා කඩිනමින් අපි මේ වගා ශේෂ්ත්‍රයට ලබා දෙන්න ඕනේ. ඒකෙදී අපිට නිවැරදි අස්වැන්නක් මේ බඩිරුඟ වගාවෙන් ලබා ගන්න පුළුවන්.
ඒත් එක්කම අපිට මේ බඩිරු වගාව සිද්ධ කරගෙන යනකොට විශේෂයෙන්ම අපි මේ අද කතා කරන්නේ මාස් කන්නේ එක. ඉතින් මාස් කන්නේ එක සහ යල කන්නේ එක අතර කන්න දෙකේදී අපි රෝග පලිබෝධ පාලනයේදී අපි කල්පනාකාරීව මේක මර්ධනය කරගන්න ඕනේ. විශේෂයෙන්ම මාස් කන්නේ එකදී අපිට විශේෂයෙන්ම හානි විදියට අපිට දිලීර ආසාදන තමයි ගොඩක් අපිට හානිදායි මට්ටමට එන්නේ. ඒත් එක්කම බැක්ටීරියා ආසාදන. ඒත් එක්ක මේ බැක්ටීරියා හා දිලීර කියන එක අපි නඩත්තු කරගන්න ඕනේ. නිසි ආකාර කාණු පද්ධතියක් අපි මේ වගා ශේෂ්ඨවල නඩත්තු කරන්න ඕනේ. දිලීර ආසාදනයක් ආවොත් අපි ඒක මූලිකව හඳුනාගෙන අපි ඒක මර්ධන ක්‍රියාමාර්ග ආරම්භයේදී ගන්න ඕනේ. විශේෂයෙන්ම දිලීර ආසාදන විදියට අපිට මලකඩ රෝගය හඳුනා ගන්න පුළුවන්, පත්‍ර පුල්ලි රෝගය හඳුනා ගන්න පුළුවන්, දුඹුරු පුල්ලි රෝගය හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්කම කොපු අංගමාරය වැනි මේ දිලීර රෝග ආකාර 4න් අපිට විශාල වශයෙන් බඩිරු වගාවේදී මාස් කන්නේදී හානි වෙන්න පුළුවන්. ඒත් එක්කම බැක්ටීරියා ආසාදන තියෙනවා. බැක්ටීරියා කඳ කුණු වීමේ රෝගය තියෙනවා. ඒ ආසාදනයත් විශාල වශයෙන් බඩිරු වගාවේදී අපිට හානිදායී වෙන්න පුළුවන්. මේ රෝගයක් ආපු විගස ඒක හඳුනාගෙන ඒකට අදාළ නිසි ක්‍රියාමාර්ග අරගෙන අපි ඒක මර්ධනය කරගන්න ඕනේ. නැත්තම් ඔයාලා දන්නවා මාස් කන්නේදී අධික වර්ෂාවක් අපිට ලැබෙනවා. ඒතකොට මේ අධික වර්ෂාවත් එක්ක මේ දිලීර ආසාදන තියෙන ශ්‍රේෂ්ඨවල වතුර ගලා යාමත් එක්ක මේ වසංගත ආකාරයෙන් මේ රෝග ව්‍යාප්ත වීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඒක අපි නිසියාකාරව කළමනාකරණය කරගන්න ඕනේ. ඒකෙන් අපිට පුළුවන් මේ අපිට හොඳින් අපි නඩත්තු කරගත්ත වගාව අවසානයේ දක්වා හොඳ අස්වැන්නක් ගන්න තැන දක්වාම අපිට මේක ආරක්ෂාකාරීව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ ඒ ආකාරයෙන්. ඒත් එක්කම අපි යලකන්නේදී බඩිරු වගාව කරනවා නම් විශාල වශයෙන් අපිට කෘමි හානි තමයි විශාල වශයෙන් අපිට හානිදායී වෙන්නේ. ඉතින් ඒක ඔයාලා දන්නවා අපිට මේ මෑත කාලීන වසංගත මට්ටමින් අපිට හානි කරපු කෘමියෙක් ඉන්නවා අපිට සේනා දලඹුවා කියලා. ඉතින් ඒ සේනා දලඹුවාගේ හානිය යලකන්නේත් අපිට එන්න පුළුවන් විශාල වශයෙන්. ඉතින් යලකන්නියා වගා කිරීමේදී අපි සේනා දලඹුවා ගැන දැඩි අවධානයකින් යුතුව වගා කරන්න ඕනේ. හානිය ආරම්භයේ ඉඳලා අපි පාලනයට අදාළ කටයුතු සිදු කරන්න ඕනේ. එහෙම වුණොත් අපිට වසංගත මට්ටමට වර්ධනය වෙන්නේ නැති වෙන්න අපිට ඒක පාලනය කරගන්න පුළුවන්. ඒත් එක මාස් කන්නේත් මේ සේනා දලඹුවාගේ හානිය ඇතැම් අවස්ථාවලදී අපිට එන්න පුළුවන්. නමුත් අපි මේ ස්වභාවික පරිසරයෙන් අපිට ඒක පාලනය කරලා දෙනවා මාස් කන්නේදී. විශේෂයෙන්ම වර්ෂාපතන ඇතිවීමත් එක්ක මේ සේනා දලඹුවාගේ වර්ධනය සීමා වෙලා අපිට යහපත් මට්ටමකටපත් වෙනවා. ඉතින් ඒකෙදි මාස් කන්නේදී අපි අවධානයක් දෙන්න ඕනේ. නමුත් අපිට හානිදායි මට්ටමට එනවා බොහොම කලාතුරකින් තමයි අපිට මාස් කන්නේ සේනා දලඹු හානිය අපිට පැමිණෙන්නේ. නමුත් යලකන්නේ අපි බඩිනු වගා ශේෂ්ඨයට යොමු වෙනවා නම් අපි නිසි ආකාර ක්‍රමවේදයකින් සේනා දලඹු මර්ධනයට අදාළ කටයුතු සිදු කරන්න ඕනේ. විශේෂයෙන්ම හානිය ආරම්භයේදීම අපිට ඒ අදාළ වපසරියට පමණක් අපි අදාළ කෘමිනාශකයක් පාවිච්චි කරලා අපිට වගාව මේ සේනා දලඹුවගේ වර්ධනය සීමා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි භාවිතා කරන ක්‍රම තියෙනවා. අපිට ස්වභාවිකව අපිට මර්ධනය කරගන්න පුළුවන් ආකාර තිබෙනවා. මෙන්න මේ ක්‍රියාමාර්ග සියල්ල එකතු කරගෙන අපි ගොන්නක් විදියට මේ සේනා දලඹුව පාලනයට අපි යොමු වුණොත් අපිට සේනා දලඹුව පහසුවෙන් පාලනය කරගන්න පුළුවන්. මේ ටික තමයි අපිට බඩිරු වගාවේදී ඇත්තටම ගත්තහම ප්‍රධාන කාරණා විදිහට කතා කරන්න ඕනේ. ප්‍රධානම කාරණේ තමයි ඇත්තටම නිසියාකාර පොහොර භාවිතය. අපි ප්‍රශස්ත අස්වැන්නක් අපිට අක්කරයෙන් කිලෝග්‍රෑම් 2500 3500 අතර ප්‍රමාණයකට යාමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මූලික පොහොර සහ පොහොර භාවිතය නිසි කළමනාකරණයෙන් යුතුව පාවිච්චි කරන්න. ඒකෙදී අපිට පුළුවන් මේ බඩිරු වගාව ගැටලුවක් නැතුව හොඳ අස්වැන්නක් අරගෙන හොඳ මිලක් අපිට ලබා ගන්න. මේක තමයි ප්‍රධානම කාරණය. මේ අභියෝගය ජය ගන්න ඔයාලටත් පුළුවන්. අපිත් එක්ක දිගින් දිගටම එකතු වෙන්න අපේ YouTube channel එකත් එක්ක අපි ඔයාලට මේ වගේ උපදෙස් රාශියක් ඉදිරියේදීත් ඔයාලට ලබා දෙන්න සූදානම්. අපි දැන් මේ තරුණ ව්‍යවසායකයත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද මේ බඩිරු වගාව සාර්ථකව සිද්ධ කරේ කියලා. ඉතින් එතුමා අද අපිත් එක්ක ඉන්නවා. අපි සිසිර කියන ගොවි මහත්මයා තමයි අපිත් එක්ක අද සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඉතින් මේ ගොවි මහත්මයා මේ ඉතාමත් හොඳින් මේ වගාව නඩත්තු කරගෙන යනවා. ඉතින් ගොවි මහත්මයාගේ අපි අදහස් දැනගන්න කැමති මේ බඩිරු වගාව මෙහෙම සාර්ථකව කොහොමද මේ වගා කරගෙන ගියේ කියලා. එතුමාගේ අදහස් ගන්න කැමති අපි. ඉස්සෙල්ලාම අපි එතුමාගෙන් දැනගන්න කැමති ඔබතුමා මේ කන්න මේ කීයක් තිස්සේ බඩිරු වගා කරනවද නැත්නම් මේ ප්‍රථම වතාවට බඩිරු වගාව සිද්ධ කරේ? මම දැන් කන්න 3ක් විතර වගේ මේ වගාව කරනවා. ඔව් කන්න 3ක් විතර එතුමා බඩිරු වගාව ශේෂ්ත්‍රය කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ තුන්වෙනි කන්නේ තමයි එතුමා බඩිරු වගාව සිද්ධ කරේ. ඔබතුමා කොහොමද මූලික බිම් සැකසීම මේ වගා ශේෂ්ත්‍රය සිද්ධ කරේ? පළවෙනි පාර ලිස් ගහලා ඉවරලා දෙවෙනි පාර කොක්ක ඇදලා තුන්වෙනි පාරත් කොක්ක ඇදලා තමයි බිම සකස් කරගත්තේ. ඔව්. එතුමා ඒ සඳහන් කරන විදිහට එතුමා මූලික බිම් සැකසීම ඩිස් නගුලකින් තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ කොකු නගුල මගින් මෙතුමා මේ භූමිය කැට පොඩි කරලා නිසි ආකාරව සකස් කර ගැනීම සිද්ධ කරලා තියෙනවා. ඉතින් අපි එතුමායින් දැනගන්න කැමති අපි මේ බඩිරු වගාව සිද්ධ කරද්දී එතුමා පොහොර භාවිතය කොහොමද සිද්ධ කරේ සහ මේ බීජ පැල අතර පරතරය කොහොමද තියාගත්තේ කියන එක දැනගන්න කැමතියි. මුලින්ම
වලවල් කොටද්දි මඩ පොහොර දානවා. මඩ පොහොර දාලා ඉවරලා ඊට ඇට දෙක ගානේ හිටවනවා. ඊට පස්සේ රතු කුඩුයි යූරියයි දින 15ක් ඇතුළත දානවා. අක්කරයකට සාමාන්‍යයෙන් කොට්ට දෙකක් විතර වගේ වැටෙන්න අපි විදිහට තමයි දාලා හදාගත්තේ. එතුමා අය සඳහන් කරපු ආකාරයට එතුමා බීජ සිටවීමේදී අපි අර පෙර සඳහන් කරපු මඩ පොහොර කිලෝ 40 කියන එක ශ්‍රේෂ්ඨයට එකතු කරගන්න තිබෙනවා. එතුමා ඊට පස්සේ තමා බීජ සිටවීමෙන් තමා මඩ පොහොර භාවිතා කරලා තියෙන. ඊට පස්සේ සිටවා දින 14ක් ඇතුළතදී එතුමා අර යූරියා සහ රතු කුඩු කියන අවශ්‍යතාවය එතුමා මේ ශ්‍රේෂ්ඨයට සපුරාගෙන තිබෙනවා. ඒ විදිහට තමයි එතුමා මූලික පොහොර එකතු කරගෙන තියෙන්නේ. එතුමාගේ දෙවෙනි පොහොර විදියට ඔබතුමා මොන පොහොරද මේ වගා ශ්‍රේෂ්ඨයට භාවිතා කරේ කියලා. මම යූරියා තමයි දැම්මේ. අක්කරයකට කොට්ට දෙකක් විතර වගේ දැම්මා. දින කීයකින් වගේද ඔබතුමා මේ 30කින් වගේ දැම්මා. ඔව් දින 30කින් කියන්නේ සති 4ත් 5ත් අතර කාලෙන් තමයි එතුමා මේ වගා ශ්‍රේෂ්ඨයට යූරියා පොහොර එකතු කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ඒ විදිහට භාවිතා කළා තමයි එතුමා මේ සාර්ථක වගාවක් අද මේ වෙනකොට නඩත්තු කරන් ඇවිල්ලා තියෙන්නේ. අපි දැනගන්න කැමති මේ ගොවි මහත්මයාගේ මේ ශ්‍රේෂ්ඨයේ වගා කරගෙන යද්දී යම් ගැටලු වෙනවනේ ගොවි මහත්තුරුන්ට. ඉතින් මෙතුමාට ආපු ගැටලු මොනවද කියලා අපි කතා කරන්න කැමති. ඔබතුමා දැනගන්න කැමති මේ මාස් කන්නේ අපි මේ බඩිනු ගාව සිද්ධ කරලා තියෙන්නේ. කෘමි හානි විදියට, කෘමි පලිබෝධකින් විදියට ඔයාලට මොන හානියද මේ කන්නේදී ඔයාලට ආවේ? මට මේ කන්නේ හරියටම ආවේ සේන දලඹුවා. සේන දලඹුව තමයි ගොඩාක්ම ආවේ. ඊට පස්සේ ඒක කුසිකර්ම දෙමාපියන්ට මහත්තයාගෙන් දැනගෙන ඊට මුකුත් බෙහෙත් අරක මුකුත් ජව්වේ නැහැ. එහෙමම වැස්සෙන් පාලනය වෙන්න ඉඩ හැරියා. ඊට පස්සේ ආයේ පුරුක්පන රෝගය ආවා. ඒකත් එහෙමම කිසි බෙහෙතක් ගැහුවේ නැහැ. ඒක නිකම්ම අඩු වෙලා ගියා. ඔව් ඒ කාරණේත් අපිට වැදගත් වෙන කාරණයක්. ඇත්තටම මම කලින් සඳහන් කරා වගේම මාස් කන්නේදී ඇත්තටම මේ අපි පලිබෝධ හානි ස්වභාවිකව අපිට පාලනය කරලා දෙනවා. මේ වර්ෂාව ඇතිවීමත් එක්ක එතුමත් ඒ කතාව ඒ විදිහටම අනුගමනය කරලා තියෙනවා. අපි එහෙම නැත්තම් අපි මේවට කුසි රසායනික වලටම යොමු වුණා නම් අපිට වියදමක් අපිට යනවා. ඒ කියන්නේ අපිට ලැබෙන ලාභයේ අඩුවක් සිද්ධ වෙනවා. ඉතින් එතුමා ඒ නිසි ආකාරයේ කටයුත්ත සිද්ධ කරලා තිබෙනවා. නමුත් මෙතුමා කීව සඳහන් කරා වගේ යලකන්නේදී මෙතුමා වගා කරන්න නමුත් හානි සමහරක් දුර වෙලාවට වැඩි වෙන්න පුළුවන්. ඒ කාලෙදිත් වර්ෂාව ඇති වෙනවා අවම වෙනවා. නමුත් ඒ කාලෙදි අවධානයෙන් ඉඳලා අපි ඒ පලිබෝධකින් පාලනය කරගන්න. දවසේ අපි මේ කතාංගය අවසන් කරන්න යන්නේ. ඉතින් අවසාන වශයෙන්ුත් අපි මේ ගොවි මහත්මයාගෙන් දැනගන්න කැමති මේ වගේ බඩිරු වගා ශ්‍රේෂ්ඨයකදී වගා සිද්ධ කරලා ඔබතුමාට ලැබුණු අත්දැකීම් සහ ඔබතුමා මේ ගොවි මහතුරුන් දෙන්න තියෙන මොන හරි අදහසක් තියෙනවා නම් ඔබතුමායි මම ඒක දැනගන්න කැමතියි. මම ගොවිතැන් කරනවා, බඩිරු වගාවක් කරනවා. ගොවිතැන් වලට වැඩිය බඩිරු වගාවෙන් හොඳ ලාභයක් ගන්න පුළුවන්. වියදමත් අඩුයි. මේ මාංශයත් අඩුයි. මම කියන්නේ කට්ටියට මේක කරන්න ඒ විදිහට නිසි පිළිවෙලට බෙහෙත් ටික පොහොර ටික දාන්න කියලා. එකෙන් හොඳ අසන්නක් ගන්න පුළුවන් කියලා තමයි මෙතුමාගේ අදහස. ඇත්තටම මෙතුමා ගත්තාමත් වී වගාවත් විශාල වශයෙන් සිද්ධ කරනවා අනිකුත් වගා ශ්‍රේෂ්ඨත් එක්ක. ඉතින් බඩිරු වගාවත් මෙතුමා අක්කර 5ක 6ක ප්‍රමාණයක මේ විදිහට වගා කරලා තිබෙනවා. ඔබතුමාලා කලින් දකින්න ඇති. එතුමා කියන්නේ නිසි ආකාර ක්‍රමවේද භාවිතා කරත් වැඩි ලාභයක්, වැඩි ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. ඉතින් අපි ඔයාලටත් දෙන්න තියෙන අවවාදය ඒක තමයි නිසි ආකාර පොහොර භාවිතා කරන්න, නිසි ආකාර උපදෙස් මත කෘෂි රසායනික භාවිතා කරන එකදී හොඳ ලාභයක් ඇත්තටම මේ වගා ශ්‍රේෂ්ඨ වලින් ගන්න පුළුවන්. අපි ඒක තමයි සිද්ධ කරන්න ඕනේ. ඉතින් අපි නැවතත් අපි මේ වගේ වගා ශ්‍රේෂ්ඨකින් ඉඳලා ඔයාලා හමු වෙන්න එනවා. එතකන් ඔයාලා අපේ මේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපේ channel එක subscribe කරන්න, like කරන්න. අපි කැමති ඔයාලත් එක්ක මේ අදහස් මේ ගොවි මහතුරුන්ගේ අදහස් අපි ඔයාලත් එක්ක බෙදා ගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.